ඕකේ ඉතින් එහෙනම් අපි යමු අපේ මැච් එකට යන් අපි මැච් එකක් ගහලා මැච් එකවලු සෝරි මේ අපි අලුත් ඉවෙන්ට් එක කම්ප්ලීට් කරමු අලුතෙන් ඇවිල්ලා තියෙන ඉවෙන්ට් ගොඩක් ඉතින් අපි ඉවෙන්ට් කොහොමද කම්ප්ලීට් කරලෙමු ඉතින් පළවෙනිම අපි ගමු අපේ මිස්ට්‍රි ෂොප් එක උඹලා කියන්නේ ලක් එකමයි කියන්නේ ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකේ ඉතුරු ටික යන්න කලින් ටග් ගාලා කමෙන්ට් එකක් දාන්න ලක් එක කීයද එන්නේ තප්පර පහක් දෙන්න ටග් ගාලා ඔන්න කමෙන්ට් එකට ගියා මම ටයිප් කරනවා උන් ටයිප් කරනවා උන් ටයිප් කරනවා දැම්මා දැන් ලයික් එකකුත් දාලා ඉන්න හරි එහෙනම් බොයිස් අපි බලමු ටයිප් කරන්න ලයික් එක දා යෝ ඉතින් මම කතා කරන්නේ 1xbet app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා ඉතින් අනිත් app වලට වඩා ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් මේ 1xbet app එකෙන්. ඉතින් ඔයාලා දන්නවා ඇති මාස්ටර් ලින්ක් තරඟ පැවැත්වෙනවා නොවැම්බර් 17 ඉඳන්. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක කරහා ඒ සියලුම තරඟ සජීව නරඹන ගමන් සජීවම ලකුණු දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ ලකුණු පුරවකතනය කරලා ඔට්ටු දීලා සල්ලි දිනා ගන්න. ඒත් එකම තමයි BMW car, iPhone laptop සහ තවත් මුදල් තියාගෙන මෙන්න මේ app එකෙන් ඔයාලට දිනා ගන්න පුළුවන්. ඒත් එකම ඔයාලා දැකලා තිය අර ප්ලේන් එකක් ඇද්දි ඔයාලගේ ඔට්ටු දාලා ඔයාලගේ සල්ලි ගන්න එහෙම වැඩි වෙන්නේ ප්ලේන් එක ඇද්දි කඩකට එන්න කලින් ගන්න සින් අන්න ඒ ගේම් එකක් තියෙනවා. ඒවත් ප්ලේ කරලා ඔයාලට පුළුවන් සල්ලි දිනා ගන්න. ඒ වගේ ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඒවා ප්ලේ කරලා ඔයාලට පුළුවන් සල්ලි දිනා ගන්න. ඉතින් ඔයාලා මේ app එකට රෙජිස්ටර් වෙද්දී බිල් එක කියන මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් ඔයාලා කරන පළවෙනි තැනට රුපියල් 35000 දක්වා මුදල් තියාගත්ත ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේකෙන් දිනන සල්ලි ඔයාලා මේකෙන් දිනන සල්ලි iPay, UPay, සම්පත්, බැංක් වගේ ගොඩක් මෙතන තරහා ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තවත් බලන් ඉන්න පළවෙනි කමෙන්ට් එකේ තියෙන link එක ඉතින් ඔයාලට පුළුවන් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න. ඉතින් එකෙන් යන බැරියයි කියලා මම Google එකට ගිහලා 1xbet කියලා සර්ච් කරලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙද්දී බිල් එකකින් මගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරන්න අමතක කරන්න එපා. ඇට දෙකයි මම හරියටම හිතපු ගානේ මම දන්නවා ඉතින් මේක මම දන්නවා මේක 62යි කියලා. ඉතින් අපිට මේකේ පර්චේස් කරන්න මේක මොකද්ද? ඔන්න එකම රිච් කරමු එහා පැත්තට. එහා පැත්තේ තියෙන වගේ මේ ඕල් එක නැද්ද මම්මඩ? දෙන්න නැති ඒවා ඔක්කොම දෙන්න ඊට පස්සේ මේකක් දෙන්න ඊට පස්සේ අපිට දෙන්න පුතේ ආ නෑනේ පර්චේස් කරමු පර්චේස් නෙමෙයි පුර්චසේ කරමු ඒක අපි මේක පුර්චසේ කරමු ඕකේ වයිස් අපි බන්ඩල් එක පුර්චසේ කරා අනිත් ඒවා නම් ලොකුවට ඕනේ නැහැ නේද? අනිත් ඒවා ඕනේ නැහැ නේ. chat එකයි අනිත් ඒවා ඕනේ නැහැ නේද? එතනත් එච්චරයි. හරි. ඕකේ බොයිස් ඉතින් එහෙනම් අපි මෙන්න මේ ටික ගත්තා. මේ ගන්න තිබ්බ ඔක්කොම ටික ගත්තා. අපි යමු. අපි යමු ස්ටෝර් එක පැත්තට ගියාට පස්සේ අපිට බොයිස් ස්ටෝර් එකේ නෙවෙයි. ලක් රොයල් පැත්තේ මොනවද තියෙන්නේ බලමු. අලුතින් මේ ග්‍රෝසර් එකේ තියෙන මේ ග්‍රෝසර් එක නම් මං ගාව නැහැ. මේ වුඩ් පෙක් එකක් නැහැ. මේ වුඩ් පෙක් එක නම් අලුත් එකක්ද? නෑ තිබ්බේ ගන්න. තියෙනවා ඊට පස්සේ බලමු. ඒ ගන්නකෝ ඩයමන්ඩ් බරපන්තින් වියදම් වෙනවා බං අන්න ඒක කේස් එක. ගෝල්ස් නම් වැඩක් නැහැ. ඔන්න මේක අපිට මේකට මේ ස්පින් කරන්න නෑ බං මම ඕක ස්පින් කරොත් එන වාතයක් වෙනවා. අපි ස්ටෝර් එකේ මොනවා හරි ගමුද ස්ටෝර් එකේ. ස්ටෝර් එකේ මචං අලුතෙන් මේල් බන්ඩල් මොනවද තියෙනවද මේක මොකද්ද? මේ මොන ජිංගියක්ද මේ? ඔන්නේ අතරන්න මේක මේ මොන ජිංගියක්ද මේ? එකක් හොඳ ඒ උනට ඒකේ පානේ. මේක වැඩන්නේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඒ ටික විතරයි නේ බා. ෆුල් බන්ඩල් මොකුත් ඇවිල්ලා දෙන්නේ නැහැ ඔක්කොම තියෙන. ඊපස්සේ මෙතන මෙහෙම වද්ද මේ? මොන කැරක්ටර් එකද බම් මේ? සෝනියා ගමු සෝනියා ඊට පස්සේ අපි මේක තිබ්බේ වන්නේ ඒ වරි අලුතෙන් ඉමෝට් ඔක්කොම තියෙනවා ඉමෝට් නම් මෙතන තියෙන ඔක්කොම තියෙනවා බෑක්පැක් නම් සර්ෆ් බෝට් අලුත් මොකද මේක නේද ඇවිල්ලා තියෙන්නේ ඒක වැඩක් නෑ වෙහිකල් අම්මට කාර් එකක් ඇවිත් තියෙනවා බං අලුතෙන් කාර් එක අරුන්ටි කෙනකම් මචං මේවා ටික අපි මේවා කරගෙන ඉමු මොනවා කාන්නද කියලා හිතන්න ඊට පස්සේ වෙපන් අටාන එක ready for some ඊටම් අඩු මම මේ ගත්තේ නැද්ද බං
ඒ දෙකක් ගමු. හරිනේ ආයෙ මොකුත් ඕනේ නැහැ නේ. මැජික් කියුබ් එකට අලුතෙන් කිට් ඇවිල්ලා නැහැ. හරි බොයිස් ඉතින් එහෙනම් අද ඒ ටික තමයි ඈ. මේකත් ගමු. ඒ ටික තමයි. එහෙනම් 2P3 තඩ කොර පාට.